ඔන්න අද මම කියලා දෙනවා ඩෝ සමෝසා හදන විදිහ. සමෝසා ෂීට් හදාද දුක් විඳින්න ඕනෙත් නැහැ. හිතුන ගමන් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මම මෙහෙමයි හැදුවේ. මුලින්ම මම බෝල් එකක් අරගෙන ඒකට පාන් පිටි කෝප දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු තේ හැඳි භාගයකුත් දාගන්නවා. දැන් ඉතින් වතුර ටික ටික දාලා ඩෝ එකක් අනා ගන්න. මේක ඝන ඩෝ එකක් නන් නෙමෙයි. මෙන්න මේ වගේ ඩෝ එකක් තමයි එන්න ඕන. දැන් මේක පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ තවත් බෝල් එකක් අරගෙන ඒකට තම්බලා පොඩි කරපු අල ගෙඩියක් දාගන්නවා. ඒ වගේම චූටියට කපපු ලූණු ගෙඩියක්, ලූණු කොළ ටිකක්, චොප් කරපු සුදු ලූණු ටිකක්, කරපිංච ටිකක්, රස අනුව ලුණු, ගම්මිරිස් තේ හැන්දක්, මස්කරි 3-5 තේ හැන්දක්, කෑලි මිරිස් තේ හැන්දක් සහ දෙහි බෑයක යුෂ දාගන්නවා. දැන් ඉතින් මේක හොඳට කලවම් කරගන්නවා. ඔක්කොම ටික හොඳට මිශ්‍ර වෙන්න ඕන. මෙන්න මේ වගේ. ඊට පස්සේ බෝඩ් එකකට පිටි ටිකක් දාලා අපි අනපු ඩෝ එකෙන් භාගයක් අරගන්නවා. දැන් මේක ලෑල්ල උඩ තියලා හොඳට තුනි කරගන්නවා. ඔයා මේක හොඳටම තුනි කරගන්න ඕන. හිල් තියෙන්න බෑ. ඔන්න ඒ විදිහට මම තුනි කරගත්තා. දැන් මේක මැදින් අපි හදාගත්ත මිශ්‍රණය දාගන්නවා. මෙන්න මේ වගේ දිකට දාගන්න. ඒ වගේම කොටු හැඩයට දාගන්න. මෙන්න මේ වගේ. ඊට පස්සේ මම මේක නවා ගන්නවා. මෙන්න මේ විදිහට වීඩියෝ එකේ කරන විදිහට නවා ගන්න. අවසන් කරන කොනට වතුර ගාලා අලව ගන්න. ඊට පස්සේ පිහියක් අරගෙන මේ විදිහට කපා ගන්නවා. ත්‍රිකෝණයක් හිටින විදිහට හොඳට කැපෙන පිහියක් අරගන්න. ඊට පස්සේ එකක් අරගෙන දෙපැත්ත මේ විදිහට පොඩ්ඩක් තද කරලා හදා ගන්නවා. මේ විදිහට ඔයා ඔක්කොම සමෝසා ටික හදා ගන්න. ඊට පස්සේ බෝල් එකක් අරගෙන ඒකට පාන් පිටි කෝප භාගයක් දාගන්නවා. ඒකටම මිරිස් කුඩු තේ හැඳි 3 කාලක් සහ ලුණු තේ හැඳි කාලකුත් දාගන්නවා. දැන් වතුර ටික ටික දාලා ඝන බැටර් එකක් හදාගන්න. ගොඩක් දියාරු වෙන්න බෑ. මෙන්න මේ ගානට තියෙන්න ඕන. දැන් තෙල් එකක් රත් වෙන්න තියලා අපි හදාගත්ත සමෝසා එකෙන් එකක් අරගෙන මේ විදිහට තවර ගන්නවා. ඊට පස්සේ තෙල් එකට දාගන්නවා. ඔයාට ඕන නම් මුළු සමෝසා එකම මේ බැටර් එකේ තවරන්න නැතුව දෙපැත්ත විතරක් උනත් තවර ගන්න පුළුවන්. ඊට පස්සේ මේක රන්වන් පාට වෙනකම් බැද ගන්න. ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගන්න. ඔන්න සමෝසා ටික බැදිලා තියෙන්නේ. මම මේක ලිපෙන් අයින් කරගන්නවා. මේ විදිහට ඔයා ඔක්කොම ටික බැද ගන්න. ඔන්න එහෙනම් අපි ඩෝ සමෝසා හදලා ඉවරයි. ෂා මේ බලන්නකෝ නියමටම තියෙනවා. ඉතින් සමෝසා ෂීට් ඕනෙත් නැහැ මෙහෙම හදපුවම. හිතුන ගමන් හැදුවා කෑවා. ඉන්නකෝ එකක් කඩලත් පෙන්නන්න. මේ බලන්නකෝ මැදත් හොඳට තැම්බිලා තියෙන්නේ. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.